SL Brown Kitchen YouTube channel එකට ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ගෙදරදීම ආප්ප හදාගන්න කොහොමද කියලා. මෙතන මම අරන් තියෙනවා තෙත හාල් පිටි කිලෝ 1.5ක් විතර. හාල් පිටි එකට අපි මුලින්ම සීනි එකතු කර ගන්නවා. ඊට පස්සේ ඊස්ට් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේ පොල් වතුර තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මේ ගානට මිශ්‍රණය ආවට පස්සේ මේක හොඳට වහලා පිපෙන්න පැය 6ක් විතර තියලා තියන්න ඕනේ. දැන් මේ පැය 6කට විතර පස්සේ තමයි හොඳට විපිලා තියෙන්නේ. පිටි මිශ්‍රණය හොඳට උඩට ඇවිල්ලා තියෙනවා. ඒක මේ ඇඟිල්ලෙන් මෙහෙම කළාම හොඳට පිපිලා කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මිශ්‍රණයට ලුණු එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. දැන් මිශ්‍රණයට උපු පොල් කිරි එකතු කරගන්න. දැන් හොඳින් කවලම් කරන්න. මෙතනදී අපි දියාරුත් නැති උකුත් නැති හොඳ මිශ්‍රණයක් හදාගන්න ඕනේ. එතකොට තමයි ආප්ප ටික හරියටම හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් නම් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද ආප්ප හදාගන්නේ කියලා. ආප්ප තාච්චියෙන් ආප්ප ගලව ගන්න අමාරුයි නම් මේකට බිත්තරයක් කඩලා හොඳට මිශ්‍ර කරලා එකතු කරන්න. ආප්ප තාච්චියේ මුලින්ම හොඳට තෙල් ටිකක් හොඳට ආලේප කරගන්න ඕනේ. රෙදි කෑලි වලින් වගේ පොට්ටනියක් හදාගත්තොත් වැඩේ ලේසි. මේ විදිහට ඔයාලට ආප්ප හදාගන්න පුළුවන් ගෙදරදීම ලේසියෙන්ම. එහෙනම් වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.